පොඩ්ඩක් හිතලා බලන්න අපි අහන අයට මේක ඇහුවම එකපාරටම විශ්වාස කරන්න තමාරුලෙයි මේ ඔෆිස් එකේ තමන්ගේ ළඟින්ම ඉඳගෙන ඉන්න හැමදාම වෙලාවට වැඩට එන කවදාවත් නිවාඩු ගන්නේ නැති සේවකයා තමයි ආයතනයේත වැඩියෙන්ම පාඩු කරන කෙනා කිව්වොත් එහෙම සමහර වෙලාවට ඒක එකපාරටම තේරුම් ගන්න ටිකක් අමාරුයි නේද? ඔව් ඇත්තටම. ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට හිතාගන්න අමාරු කතාවක් තමයි. සාමාන්‍යයෙන් ආයතනයක් ගැන කතා කරද්දී යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි වගේ දේවල් වල වටිනාකම අපිට හරිම ලේසියෙන් මනින්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැන් මැෂින් එකක් කඩනත් ඒක අපිට පැහැදිලිව පේනවා. හැබැයි මේ ආයතනයේ තියෙන වටිනාම සම්පත වෙන මිනිස්සු. ඒ කියන්නේ මේ මානව සම්පත කළමනාකරණය කරන එක ඊට වඩා ගොඩක් සංකීර්ණ වැඩක්. හරියටම හරි. අපි කොහොමද හරියටම දන්නේ ආයතනයක් තමන්ගේ සේවකීන්ව නිවැරදිව කළමනාකරණය කරනවාද කියලා? ඉතින් අද අපේ මේ විස්තරාත්මක සාකච්ඡාවෙන් අපි සූදානම් වෙන්නේ අන්න ඒ අමුතු ඒත් ඇත්තම කාරණා ගැන හොයලා බලන්න. ඔව් අද අපි ප්‍රධාන මූලාශ්‍රය වෙන්නේ මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වයේ ඇගීමේ නිර්ණායකය කියන ඊටාම වැදගත් ලේඛනයක්. ඇත්තටම ඒක බොහොම කාලෝචිත මාතෘකාවක්. ඒ කියන්නේ මොකද සේවකීන් කියන්නේ යන්ත්‍ර නෙවෙයිනේ උන්ට හැංගීම් තියෙනවා ප්‍රශ්න තියෙනවා ඒ වගේම දවසින් දවස වෙනස් වෙනවා. ඉතින් මේ මූලාශ්‍රයට අනුව ආයතනයක් මානව සම්පත් කළමනාකරණය අතින් සාර්ථකද කියලා මනින්න ප්‍රධාන කරුණු 4ක් ගැන අපි අද කතා කරනවා. ඒ කියන්නේ කරුණු 4ක් තියෙනවා. ඔව්. මේ 4 හුදකලා දේවල් නෙවෙයි. එකකට එකක් බැඳිලා තමයි තියෙන්නේ. මේවා හරියට තේරුම් ගන්න එක ආයතනයක් පාලනය කරන කෙනෙකුට වගේම සාමාන්‍ය සේවකයෙකුට තමන්ගේ වටිනාකම තේරුම් ගන්නත් ගොඩක් වැදගත් වෙනවා. පැහැදිලි. එහෙමනම් අපි මුලින්ම බලමු මේකේ තියෙන මූලිකම කාරණාව ගැන. ඒ කියන්නේ ශ්‍රම පිරිවටුම එහෙම නැත්නම් අර ලේබර් ටර්නෝවර් කියන එක ගැන. සරලවම කිව්වොත් මිනිස්සු ආයතනයක් ඇතුළට එනවා ඊට පස්සේ දාලා යනවා. ඔව්. අන්නේ දාලා යන වේගය කොහොමද කියන එක තමයි මෙතනදී අපි බලන්නේ. හරි. එතකොට ආයතනයක සාර්ථකත්වය මනින්න පුරුවන් ලුකුම සාධකයක් වෙන්නේ මිනිස්සු ඒ ආයතනයේ දිගටම රැඳිලා ඉන්නවද කියන එක නේද? පැහැදිලිවම. නිශ්චිත කාලයක් ඇතුළත ආයතනය හැර යන, ඒ කියන්නේ අස්වැලා යන සේවකීන්ගේ ප්‍රතිශතය තමයි මේ ශ්‍රම පිරිවැටුම කියලා කියන්නේ. මේක ගණනය කරන පුංචි සූත්‍රයක් මූලාශ්‍රයේ තියෙනවා. සූත්‍රයක්ත් තියෙනවා. ඒක අමාරුයිද? නෑ අපි ඒක කටපාඩම් කරන්න ඕන නෑ. බස් එක යන ගමන් අහන කෙනෙකුට වුණත් ලේසියෙන් මේකේ තේරුම මෙහෙම හිතා ගන්න පුළුවන්. හිතන්නකෝ ඔෆිස් එකක පුටු 100ක් තියෙනවා කියලා. හරි පුටු 100ක් තියෙනවා. ඔව්. අවුරුද්දක් ඇතුළත ඒ පුටු වල හිටපු කී දෙනෙක් ආයතනේ දාලා ගියාද කියලා අපි බලනවා. දැන් 15 දෙනෙක් ගියාලම එතන ප්‍රතිශතය 15%යි. වැදගත්ම දේ තමයි මේ ප්‍රතිශතය හැමතිස්සෙම බිඳුවත කිටු වෙන්නේ. ඒ කියන්නේ ගොඩක්ම අඩු වගේක තියාගන්න ආයතනයක් උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ 100ට අගේ අඩු වෙන්න තමයි ආයතනයට හොඳ. හැබැයි මට මෙතනදී පොඩි ප්‍රශ්නයක් එනවා. මේ ඇස් වෙලා යන එක හැම වෙලාවෙම ආයතනයට නරකද? මොකද සමහර මිනිස්සු ඉන්න වැඩ කරන්නේ නැහැ නිතරම ප්‍රශ්න ඇති කරනවා. එහෙම අය ඇස් වෙලා යන එක ආයතනයට හොඳයි නේද? අන්න එතන තමයි මේකේ තියෙන සියුම්ම තැන. මූලාශ්‍රයේ මේක පැහැදිලිවම කොටස් දෙකකට කඩනවා. පළවෙනි එක තමයි ස්වේච්ඡා පිරිවැටුම. ඒ කියන්නේ voluntary turnover එක. ඒ කියන්නේ තමන්ගේ කැමැත්තෙන් යන එකද? ඔව්. සේවකයාට වෙනත් හොඳ රැකියාවක් හරි වැඩි පඩියක් හරි ලැබිලා එහෙමත් නැත්නම් ආයතනය ගැන කලකිරිලා එයාගේ කැමැත්තෙන්ම දාලා යන එක මේක නා ආයතනයට අතිවිශාල පාඩුවක්. මොකද ගොඩක් වෙලාවට එහෙම යන්නේ ආයතනයේ ඉන්න දක්ෂම අය. ඒක ඇත්ත. දක්ෂයට කොහොමත් ඉල්ලුම වැඩිනේ. එතකොට අනිත් එක මොකද්ද? දෙවෙනි එක තමයි අනිවාර්ය පිරිවැටුම. ඒ කියන්නේ involuntary turnover එක. ඔයාලා කලින් කිව්වා වගේ සේවකයෙකුගේ තියෙන විනය ප්‍රශ්නයක් නිසා එහෙමත් නැත්නම් එයාට નિયમિત විදිහට වැඩ කරගන්න බැරි නිසා ආයතනය විසින් මෙයා වාස් කරලා දාන එක. ඒ කියන්නේ ආයතනයෙන් අයින් කරන එක. ඉතින් ඒක හොඳයිනේ. ඔව්. මේක යම් දුරකට ආයතනයට හොඳ දෙයක් තමයි. මොකද නොගැලපෙන කෙනෙක් අයින් කරලා ගැලපෙන කෙනෙක් ගන්න ඒකෙන් ආයතනයට අවස්ථාව ලැබෙනවා. හරි. එතකොට අර ස්වේච්ඡාවෙන් දක්ෂියෝ දාලා යන්නේ එක ගැන අපි තවදුරටත් කතා කළොත් මට හිතෙන්නේ ඒක හරියට අර හිලක් තියෙන බාල්දියකට වතුර දානවා වගේ වැඩක් කියලා. හරියටම හරි. මාරම ගැලපෙන උපමාව. ඒකනේ අපි උඩින් කොච්චර අලුතින් කට්ටිය බඳවා ගත්තට වැඩක් නැහැ. යටින් පරණයි අස් වෙලා යනවනම් මුළු සිස්ටම් එකම ලීක් වෙනවා වගේ. ඇත්තටම දක්ෂයෙක් අස් වෙලා ගියාම ආයතනයේට වෙන ඇත්තම පාඩුව මොකද්ද? ඒක ඊටම වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් අය හිතන්නේ කෙනෙක් අස් වෙලා ගියාම ආයතනයට තියෙන පාඩුව අලුත් කෙනෙක් ගන්න පත්තරයට දාන්නේ දැනුමේ වියදම විතරයි කියලා. හැබැයි මූලාශ්‍රයේ කතා කරන ප්‍රතිස්ථාපන පිරිවය එහෙම නැත්නම් replacement cost කියන බරපතල සංකල්පය ගැන.
ප්‍රතිස්ථාපන පිරිවේ කියන්නේ අලුත් කෙනෙක්ව ඒ තැනට ගේන්න යන මුළු වියදමද. ඕ හිතන්නකෝ තොරතුරු තාක්ෂණ ආයතනයකින් ගොඩක් දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවෙක් අස්වැලා යනවා කියලා. එතනදී පාඩුව දැන්වීම් දාන එක විතරක් නෙවෙයි ඒ පුටුව මාස ගාණක් හිස්ව තියෙනවා. අලුත් කෙනෙක්ව තෝරගන්න අනිත් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරුන්ට තමන්ගේ වැඩ පාඩු කරගෙන ඉන්ටර්විව් කරන්න වෙනවා. ඔව්. ඒක ලොකු කාලයක් නාස්ති වීම. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ අලුත් කෙනා ආවත් එයාට ඒ ආයතනයේ සිස්ටම් එක තේරුම් අරගෙන අර පරණ කෙනාගේ වේගයෙන් වැඩ කරන්න තව මාස 6ක්වත් යනවා. ඉතින් ඒ අතරතුරු සේවාදායකින්ගේ වැඩ පරක්කු වෙනවා. ඒ කියන්නේ ඒක නිකන් දාම ප්‍රතික්‍රියාවක් වගේනේ. එක පුරුකක් කෙඩුනාම මුළු සිස්ටම් එකටම බලපානවා. අනික පාරිභෝගිකයොත් කැමති නිතරම අර එකම පළපුරුදු මුහුණු දකින්නනේ. අනිවාර්යයෙන්ම. දැන් බැංකුවකට ගියාම හැමදාම අනුත් කෙනෙක් ඉන්නවට වඩා අපිව අඳුරන කෙනෙක් ඉන්නවනම් අපි මේ බැංකුව එක තියෙන විශ්වාසය කොහොමත් වැඩි වෙනවා. ඒක සහතික ඇත්ත. ඒ වගේම තමයි ආයතනයේ කීර්තිනාමය ඒ කියන්නේ අර එම්ප්ලොයර් බ්‍රෑන්ඩ් එක මිනිස්සු නිතරම දාලා යන තැනක් නම් සමාජයේ කතාවක් හැදෙනවා අතන නම් වැඩ කරන්න හොඳ තැනක් නෙවෙයි කියලා. ඔව් මිනිස්සු කතා වෙනවනේ. අන්න ඒකයි. එතකොට හොඳම දක්ෂයන් ඒ ආයතනයට අයිදුම් කරන්නේ නැති වෙනවා. ඒ නිසා පළපුරුදු අය දිගටම තියාගන්න එක ආයතනයක පැවැත්මට තීරණාත්මකයි. පැහැදිලි. එතකොට ඒක තමයි පළවෙනි පියවර. අපි හිතුව ආයතනයක් තමගේ සංස්කෘතිය හොඳට හදාගත්තා දැන් සේවකයන් අස්වෙලා යන්නේ නැහැ කියලා. හැබැයි මිනිස්සු අස්වෙලා ගියේ නැති වුණාට විතරක් මදි නේද? පොත්වල නම් තියෙනවා හැබැයි ඒගොල්ලෝ දිනපතා වැඩට එන්නත් එපැයි. ඔව් හරියටම හරි. ඒකෙන් තමයි අපි අපේ දෙවෙනි කාරණාවට යන්නේ. ඒකට කියන්නේ සේවක ප්‍රවාසිතාවය. එහෙම නැත්නම් employee absenteeism කියලා. ඔව් සේවකයන් වැඩට නොපැමිණීම ප්‍රමාද වෙලා වැඩට එන එක ඒ වගේම හරි හේතුවක් නැතුව කලින් වැඩ ඉවර කරලා යන එක මේ ඔක්කොම අයත් වෙන්නේ මේ ප්‍රවාසිතාවයට තමයි. ඒ කියන්නේ නිවාඩු දාන එක විතරක් නෙමෙයි පරක්කු වෙලා එන එකත් අයිති. ඔව් ඔක්කොම අයිතියි. මේක මනින්නත් අර වගේම සරල විදිහක් තියෙනවා. වැඩට නොපැමිණි දින ගණන සේවකයින් වැඩ කළ යුතු નિયમિત දින ගණනෙන් බෙදලා බලන එක. ඇයි මේක මේ තරම් වැදගත් වෙන්නේ කියලා හිතන්නකෝ කර්මාන්ත ශාලාවක් ගැන. කර්මාන්ත ශාලාවක්. එක සේවකයෙක් ආවේ නැත්තම් මුළු නිෂ්පාදන ක්‍රියාවලියම අඩාල වෙන්න පුළුවන්නේ. යන්ත්‍ර නතර වෙනවා. ඒ වගේම මට හිතෙනවා එක සේවකයෙක් වැඩට ආවේ නැත්තම් ඒකේ පීඩනය කිලිම්බ දැනෙන්නේ කලමනාකරුට වඩා අර අනිත් සේවකීන්ට නේද? මොකද එයාගේ වැඩ ටිකත් අන්තිමට කරන්න වෙන්නේ එදා වැඩට ආපු වෙන අහිංසක කෙනෙකුට. හරියටම හරි. අන්න ඒකට තමයි වර්ක් ලෝඩ් එක නැත්තම් වැඩබර වැඩිවීම කියන්නේ. එක්කෙනෙක් නිතරම නිවාඩු දානවලම් අනිත් අයට ඒක ලොකු මානසික ආතතියක්. ඒකනේදී අනිත් අයට හිතෙනවා ඇයි අපි විතරත් මෙච්චර මහන්සි වෙන්නේ කියලා. ඔව් අන්න ඒ හැඟීම එනවා. ඒකෙන් අර අපි කලින් කතා කරපු අස්වෙලා යාමේ ප්‍රතිශතයත් ආයමත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රවාසිතාවය අඩු කරන එක මුළු ආයතනයේම සමතුලිතතාවයට ගොඩක් වැදගත්. හරි. මෙතනදී තමයි මම මේ මූලාශ්‍රය දැක්ක. අපි අර මුලින්ම මතක් කරපු පුදුම හිතන කාරණාව එන්නේ. ඒ තමයි ප්‍රෙසෙන්ටිසම්. එහෙමත් නැත්නම් නාමිකව පැමිණි සිටීම කියන සංකල්පය. මම මේක තේරුම් ගත්තේ මෙහෙමයි. කෙනෙක් ලෙඩින් හරි ලොකු මානසික ආතතියකින් හරි වැඩට ඇවිත් නිකන් අර පුටුව රත් කර කර ඉන්න එක තමයි මෙතනින් අදහස් කරන්නේ. ඕ හරියට මේක තමයි. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් සේවකියෙක් ලෙඩින් හරි කමක් නැහැ වැඩට ආපු එක එයා ගෙදරට වෙලා නිවාඩු දානවට වඩා කොහොමද ආයතනයට භයානක වෙන්නේ? අඩුම තරමේ යා ඔෆිස් එකේ ඉන්නවනේ. එතකොට පොඩි හරි වැඩක් කරයිනේ. ඔය ප්‍රශ්නේ ගොඩාක් අයට එනවා. බැලු බැලමට එහෙම හිතුනට මානව සම්පත් කළමනාකරණයේදී මේ ප්‍රෙසෙන්ටිසම් කියන එක දකින්නේ gedare ඉන්නවට වඩා ගොඩක් භයානක තත්වයක් විදිහට. අපි මේක උපමාවකින් තේරුම් ගමු. හරි බලමු. හිතන්න ඔයාගේ කම්පියුටර් එක ඔන් කරලා තියෙන්නේ ස්ක්‍රීන් එක පත්තු වෙනවා ඇතුලේ ෆෑන් එකක් කැරකෙනවා. බැලු බැලමට මැෂින් එක වැඩනේ. හැබැයි ඒකේ පිටිපස්සෙන් ලොකු අප්ඩේට් එකක් වෙනවා කියලා හිතන්න. බෑග්ග්‍රවුන්ඩ් අප්ඩේට් එකක්. ඕ එතකොට ඔයා මොකක් හරි ටයිප් රාන්ඩ හැදුවොත් අකුරු වදින්නේ නැහැ හිර වෙනවා නැත්නම් ස්ටක් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ සේවකයාත්. එයා භෞතිකව පුටුවේ ඉන්නවා ඒත් එයාගේ මනස තියෙන්නේ වෙන කොහේ හරි. එයාගේ ධාරිතාවෙන් 100%ක්වත් එයා වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ කලමනාකාරීත්ව රවටනවා වගේ වැඩක්ද මේක? රවටනවාටත් වඩා ඒකින් වෙන හානිය වැඩි. කෙනෙක් ගෙදර හිටියා නම් ඒක පැහැදිලිව පේනවා අද මෙයා නෑ කියලා. එතකොට මැනේජර්ට පුළුවන් මේ වැඩගත් වැඩේ ඉක්මනින් වෙන කෙනෙකුට පවරන්න. ඒක ඇත්ත. එතකොට වැඩේ කොහොම හරි කෙරෙනවා.
හැබැයි මේ සේවකයා ලෙඩින් ඇවිත් පුටුවේ ඉන්නකොට හැමෝම හිතන්නේ යායේ වැඩේ කරනවා කියලා. ඒත් ඇත්තටම කෙරෙන්නේ නැහැ. අනික ලෙඩින් ඉන්නකොට වැරදි වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒකේ නායතනයට ලොකු පාඩු වෙන්න පුරුවා. අප්පට සිරිය ඕනේද? ඒ විතරක් නෙවෙයි බෝ වෙන රෝගයක් නම් අනිත් අයටත් බෝ වෙනවා. මානසික ආතතියකින් නම් ඉන්නේ එයාගේ ඒ ශ්‍රීනාත්මක බව ඒ තරහව අනිත් සේවකින්ටත් බාධාවක් වෙනවා. ඒක හරියට නිකම් ඇතුලෙන් පැතිරෙන වෛරසයක් වගේ. ඒ නිසයි ලෙඩින් වැඩට එනවට වඩා gedara ඉඳන් සනීප වෙලා එන එක ආයතනයට ලාභදායක වෙන්නේ. මාරයිලේදී ඒ කියන්නේ නිකම්ම පුටුවක ඉඳගෙන හිටියට වැඩක් නැහැ. ඕකේ. අපි දැන් කාරණා දෙකක් පැහැදිලි කරගත්තා. ආයතනයක මිනිස්සු අස්වැලා යන්නේ නැහැ. ඒ වගේම ඒගොල්ලෝ ලෙඩ නිවාඩු දාන්නේ නැතුව නිරෝගීව හොඳ මානසිකත්වයෙන් වැඩටත් යනවා. දැන් ඔක්කොම හරිද? නෑ තව තියෙනවා. ඊළඟට තමයි වැදගත්ම දේ. ඒ පුටුවට ආවට පස්සේ ආලා මොකද කරන්නේ? ඕන් හරියට වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ ආයතනයකට ප්‍රතිදානයක්. එහෙම නැත්නම් නිමෙමුමක් දෙන්න ඕනේ. ඒක තමයි තුන්වෙනි කාරණාව වෙන ශ්‍රමඵලදායීතාවය. එහෙම නැත්නම් labor productivity කියන්නේ. හරියටම හරි. අර මුල් කාරණා දෙකම සාර්ථක වුණත් මේ තුන්වෙනි එක නැත්තම් ආයතනයකට ඉස්සරහට යන්න බෑ. ඵලදායීතාවය කියන්නේ ආයතනයේ සේවකින් කොච්චර කාර්යක්ෂමව Tamanගේ ශ්‍රමය යොදවලා ප්‍රතිදානයක් ලබා දෙනවද කියන එකයි. මේක මනින්නෙත් අර වගේ සූත්‍රයකින්ද? ඔව් මේක මනින්නේ සමස්ත නිමවුම ඒ කියන්නේ ආයතනයේ ලබාගත් මුළු ප්‍රතිඵලය සේවක සංඛ්‍යාවෙන් බෙදලා. මේ අගය හැමතිස්සෙම ඉහළ යන්න ඕනේ. ඒ කියන්නේ අඩු සේවක පිරිසකින් හරිම කාර්යක්ෂම විදියට වැඩි වැඩ කොටසක් කරගන්න එකයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මෙතනදී මට පොඩි එකඟ නොවීමක් තියෙනවා. මොකද සාමාන්‍යව අපේ සමාජයේ මිනිස්සු හිතන්නේ ඵලදායීතාවේ වැඩි කරනවා කියන්නේ සේවකීන්ව උපරිමයට මහන්සි කරන එක කියලානේ. ඔව් ඒක සාමාන්‍ය මතයක්. ඒ කියන්නේ දවසට පැය 8ක් කරන වැඩේ පැය 14ක් විතර කරන එක. එහෙමත් නැත්නම් දාඩියේ පෙරාගෙන කැමක් බීමක් නැතුව කට්ට කාගෙන වැඩ කරන එක. අර working hard කියන එක නේද ගොඩක් ආයතන ඵලදායීතාවේ විදිහට දකින්නේ. අන්න එතන තමයි ගොඩක් කලමනාකරුවන්ට පව වැරදින තැන. මූලාශ්‍රයේ ඊටාම පැහැදිලිව කියනවා ඵලදායීතාවේ වැඩි කිරීම කියන්නේ සේවකීන්ව අධිකව වෙහෙසටපත් කරන එක. එහෙමත් නැත්නම් working hard කියන එක නෙවෙයි කියලා. එහෙම නෙවෙයිද? නෑ සේවකයෙක්ව පැය 14ක් වැඩ කෙරෙව්වොත් එයා අර අපි කලින් කතා කරපු විදිහට ලෙඩ වෙනවා ඊට පස්සේ අස්වැලා යනවා. ඒ වෙනුවට මේකේ අවධානය යොමු වෙන්නේ ස්මාර්ට් ලෙස වැඩ කරන එක. එහෙමත් නැත්නම් working smarter චිරයකටයි. ඒ කියන්නේ අපි දෙන නිමෙවුම වැඩි වෙන්න ඕන. හැබැයි සේවකයාගේ මහන්සිය අඩු වෙන්න ඕන. ඒක කොහොමද කරන්නේ? හරියට අර දෙහිගෙඩියක් අතින් අමාරුවෙන් මිරිකනවා වෙනුවට ලේසියෙන් මිරිකන්න පුළුවන් මැෂින් එකක් දෙනෝ වගේ වැඩක්ද? අන්නේ උපමාව ගොඩක් නිවැරදි. ආයතනයක් තමන්ගේ සේවකීන්ගේ ඵලදායීතාවය වැඩි කරන්න නම් ඔවුන්ට ඒකට අවශ්‍ය වටපිටාව හදලා දෙන්න ඕන. ඒකට ප්‍රධාන දේවල් 3ක් බලපානවා. මොනවද ඒ 3? පළවෙනි එක නව තාක්ෂණය ලබා දෙන එක. දෙවැන්න නිසි පුහුණුවක් දෙන එක. තුන්වැන්න හොඳ මානසික වටපිටාවක් නිර්මාණය කරලා දෙන එක. උදාහරණයක් විදිහට ගත්තොත් කොහොමද ඒක වෙන්නේ? හිතන්නකෝ ගණකාධිකාරියවරයෙක් කියලා ගැන. එයා දවසක් තිස්සේ පොතක අතින් ලියලියා අමාරුවෙන් කරන ගණනය කිරීමක් හොඳ මෘදුකාංගයක්. ඒ කියන්නේ software එකක් පාවිච්චි කරන්න පුහුණුවක් දුන්නොත් එයාට ඒක පැයකින් ඉවර කරන්න පුළුවන්නේ. ඕ ඒක ලොකු පහසුවක්. අන්න ඒක තමයි ඵලදායීතාවය. එතනදී සේවකයා මහන්සි වෙන්නේ නෑ. එයාගේ ආතතිය අඩුයි. හැබැයි ආයතනයට ලැබෙන නිමෙවුම ගොඩක් වැඩි. ඒක මාරම් වැදගත් කාරණාවක්. ගොඩක් අය හිතන්නේ මහන්සි වෙන තරමට ප්‍රතිඵල වැඩි කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ නිවැරදි මෙවලම් පාවිච්චි කරන තරමට ප්‍රතිඵල වැඩි වෙන එක. අනිවාර්යයෙන්ම. දැන් අපි කාරණා තුනක් කතා කළා. අස්වෙලා යන්නේ නැති, හැමදාම වෙලාවට වැඩට එන, ඒ වගේම ස්මාර්ට් විදිහට වැඩ කරන සේවකයෙක් කියන්නේ ආයතනයකට කොච්චර වටිනා සම්පතක්ද කියලා අපිට පැහැදිලි. එහෙමනම් මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේක. මොකක්ද ප්‍රශ්නේ? මේ තරම් වටින මිනිස්සුන්ට ඇයි අපි තාමස් මාසේ අන්තිමට පඩි ගෙවනකොට ඒක ආයතනයේ වියදමක් විදියට විතරක් දකින්නේ? ලයිට් බිල, වතුර බිල ගෙවනවා වගේමනේ පඩි ගෙවන එකත්. අර ගිණුම් පොත්වල සටහන් වෙන්නේ. අන්නේ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපේ 4 වෙනි සහ අවසාන කාරණාව. ඒකට කියන්නේ මානව සම්පත් ගිණුම්කරණිය, එහෙම නැත්නම් HR accounting කියලා. මේක සාමාන්‍ය ගිණුම්කරණයට වඩා ගොඩක් වෙනස් නවීන ව්‍යාපාරික ලෝකයේ තියෙන හරිම අපූර්ව සංකල්පයක්. ඇයි ඒක වෙනස් වෙන්නේ? සාමාන්‍යයෙන් ගිණුම්කරණයේදී සේවකීන්ට ගෙවන පඩිය පුහුණු කිරීම වලට යන මුදල දකින්නේ ලාභයෙන් අඩුවෙන වියදමක් විදිහටනේ. හැබැයි මේ මානව සම්පත් ගිණුම්කරණයේ යටතේ ඒක දකින්නේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහටයි. පොඩකින් ඒ කියන්නේ
හරියට අර ඉඩමක් ගන්නවා වගේ වටිනාකම වැඩි වෙන දෙයක් විදිහට මිනිස්සෙක්ව දකින්නවා කියන එකද? ඔව් මෙතනදී සේවකීන්ම ආයතනයේ වත්කමක් විදිහටයි සලකන්නේ. ඒ කියන්නේ ඇසෙට් එකක් විදිහට. හරියට වටිනා යාන්ත්‍රයක් හෝ ගොඩනැගිල්ලක් වගේ. ඉතින් මේ වත්කමේ මූල්‍යමය වටිනාකම ගණනය කරලා ඒක වෙනම මානව සම්පත් ශේෂපත්‍රයක පෙන්වීමක් කරනවා. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ වටිනාකම ලියලා තියෙන වෙනම බැලන්ස් ෂීට් එකක් තියෙනවා. ඔව් අන්න ඒකයි. මේක මනින්න ප්‍රධාන ක්‍රම 3ක් මූලාශ්‍රය පැහැදිලි කරලා තියෙනවා. මම මේක ඉක්මනින් සරලම කියන්නම්. හරි. මොකද්ද පළවෙනි ක්‍රමය? පළවෙනි ක්‍රමය තමයි ඓතිහාසික පිරිවැය ක්‍රමය. මේකින් කරන්නේ සේවකයාව බඳවාගත් දා ඉඳන් අද වෙනකම් එයාගේ ඉන්ටර්විව් වලට ට්‍රේනින් වලට අත්දැකීම් ලබා දෙන්න ආයතනයේ කොච්චර මුදලක් වියදම් කරලා තියෙනවද කියලා එකතු කරලා බලන එක. ඒ මුළු වියදම තමයි එයාගේ වටිනාකම. ඒ කියන්නේ මේ වෙනකම් කරපු වියදම් ඔක්කොම එකතු කරනවා. එතකොට දෙවෙනි ක්‍රමය මොකද්ද? දෙවෙනි එක තමයි ප්‍රතිස්ථාපන පිරිවැය ක්‍රමය. අපි අර කලින් කතා කළා වගේ දැන් ඉන්න මේ දක්ෂ සේවකයා හදිස්සියෙම ගියොත් හරියටම මේ වගේම දක්ෂතා පළපුරුදු තියෙන කෙනෙක්ව හොයාගෙන ඇවිත් මේ මට්ටමට පුහුණු කරන්න අනාගතයේදී අපිට කොච්චර සල්ලි ආවීද කියන එක. ඒ කියන්නේ එයා ගියොත් වෙන පාඩුව වෙනුවට යන වියදම. ඔව්, ඊ අනාගත වියදම තමයි වර්තමාන සේවකයාගේ අගය විදියට සලකන්නේ. පැහැදිලි. එතකොට තුන්වෙනි එක? තුන්වෙනි එක අනාගත ඉපැයීම් වල වර්තමාන අගය. මේක ටිකක් දුර දක්නා ක්‍රමයක්. අදාළ සේවකයා විශ්‍රාම යනකම්ව එහෙමත් නැත්නම් ඉදිරි අවුරුදු 10 ඇතුළත ආයතනයට කොච්චර ලාභයක් උපයලා දෙයිද කියලා ගණනය කරලා ඒ අනාගත ලාභයේ අද වටිනාකම කීයද කියලා බලන එක. මට උතනදී ප්‍රායෝගික ප්‍රශ්නයක් එනවා. අපි හිතමු මම ආයතනයකට අලුතින් බැඳෙන සාමාන්‍ය සේවකයෙක් කියලා. එතකොට මගේ අර ඓතිහාසික පිරිවැය ගොඩක් අඩුයිනේ. මොකද ආයතනය මට තාම ලොකුවට වියදම් කරලා නැහැ. ඕ ඒක හරි. හැබැයි මම අවුරුදු 5කින් මාර විදියට දක්ෂයෙක් වෙලා මුළු ඩිපාර්ට්මන්ට් එකම රන් කරන මට්ටමට එනවා කියලා හිතන්න. දැන් මම පඩි වැඩිවීමක් ඉල්ලුවොත් CEO බලන්නේ මගේ ඓතිහාසික පිරිවැය දිහාද නැත්නම් මම ගියොත් වෙන පාඩුව වෙන ප්‍රතිස්ථාපන පිරිවැය දිහාද? කෝකද කළමනාකාරීත්වයට ඇත්තටම වැදගත් වෙන්නේ? අන්න ඒක ඊටමත් තියුණු ප්‍රශ්නයක්. ගොඩක් සාම්ප්‍රදායික ආයතන බලන්නේ ඓතිහාසික පිරිවැය දිහා. අපි මෙයාට මෙච්චරයි වියදම් කළේ. තව පඩි වැඩි කරන්න බෑ කියලා හිතනවා. ඒකනේ. ඒක ගොඩක් ආයතනවල වෙනවා. හැබැයි සාර්ථක නවීන ආයතන නිතරම බලන්නේ ප්‍රතිස්ථාපන පිරිවැය සහ අනාගත ඉපැයීම් වල අගය දිහා. මොකද CEOට තේරෙනම මේ සේවකයාගේ පඩිය 120කින් වැඩි කරන එක ගොඩක් ලාභයි. එයාව නැති කරගෙන අලුත් කෙනෙක්ව ඒ මට්ටමට ගෙන්න යන 100%ක වියදමට වඩා කියලා. ඒක ඇත්ත. ඒ වුණත් මිනිස්සෙක්ගේ වටිනාකම හරියට බිල්ඩිමක් හෝ මැෂින් එකක් වගේ රුපියල් 7 වලින්ම සල්ලි වලින්ම මනින එක ටිකක් අමුතුයි නේද? මේක ඇහෙනකොට කෙනෙකුට හිතන්න පුළුවන් අපි නිකන් භාණ්ඩයක් විතරක් වෙලාද කියලා. බැලු බැලමට එම හැඟීමක් එන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරික ලෝකයේදී මේක සේවකීන්ගේ පැත්තට තියෙන ලොකුම වාසියක්. ඒ අයියේ එයි දන්නවද මේ විදිහට සල්ලි වලින් ගණනය කළාට පස්සේ විතරයි ආයතනයේ ඉහළ කළමනාකාරීත්වයට හරියටම තේරුම් යන්නේ Tamanගේ සේවකීන් කියන්නේ කපා හරින්න පුළුවන් වියදමක් නෙවෙයි රැකගන්න ඕන ලොකුම වත්කම කියලා. ඒ කියන්නේ අංක වලින් පෙන්නුවාම තමයි බෝඩ් රූම් එකේ ඉන්න අයට ඇත්ත බරපතලකම තේරෙන්නේ. ඔව් අර්බුදයක් ආපු ගමන් මිනිස්සුන්ම අස් කරලා දානව වෙනුවට ඔවුන්ට පේනවා සේවකයෙක් අස් වෙලා ගියාම ආයතනයේ මුළු වත්කම් ප්‍රමාණයම කොච්චර ලොකු ගාණකින් පහළ වැටෙනවද කියලා. ඒකෙන් ඇත්තරම වෙන්නේ සේවකීන්ට ලැබෙන සැලකිල්ල, පුහුණුව සහ රැකියාවේ සුරක්ෂිතභාවය තවත් වැඩි වෙන එකයි. ඒක ඇත්තරම සේවකීන්ට වාසියක් තමයි. ඕකේ අපි දැන් ගොඩක් දුර ආවා. අද කතා කරපු දේවල් බස් එකේ යන ගමන් එමෙතන වැඩ කරන ගමන් අහන කෙනෙකුට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වෙන්න අපි ඉක්මනින් විනාඩියකින් මේ මුළු කතාවම සාරාංශ කරලා මතක් කරමු. හොඳ අදහසක්. ආයතනයක් තමන්ගේ සේවකීන්ව හරියට කළමනාකරණය කරනවාද කියලා මනින්න අපි ප්‍රධාන දේවල් 4ක් කතා කළා. පළවෙනි එක තමයි ශ්‍රම පිරිවැටුම. ඒ කියන්නේ සේවකීන් විශේෂයෙන්ම දක්ෂ සේවකීන් ආයතනය අතහැරලා යන වේගය අඩු කරන එක. ඔව් දෙවැන්න තමයි සේවක ප්‍රවාසිතාව සහ නාමිකව පැමිණීම අවම කිරීම. ඒ කියන්නේ සේවකීන් නිතිපතා වැඩට පැමිණීම සහ ලෙඩින් හෝ ආතතියෙන් ඇවිත් නිකන් අර පුටුව රත් කර ඉන්න එක නවත්තන එක. තුන්වෙනි ශ්‍රම ඵලදායීතාව ඉහළ නැංවීම. එතනදී අපි ඉගෙන ගත්තා මහන්සි වෙනුවට නිවැරදි තාක්ෂණය සහ පුහුණු එක්ක ස්මාර්ට් විදිහට වැඩ කරලා උපරිම නිමෙවුමක් ගන්න හැටි. සහ හතරවෙනි කාරණාව තමයි මානව සම්පත් ගිණුම්කරණය.
සේවකීන්ව නිකම්ම වියදමක් විදියට නෙවෙයි වටිනාකම ඉහළ යන වත්කමක් විදියක ආයෝජනයක් විදියට දකින්න එක. ඉතින් මේ සාධක 4 සමබරව කළමනාකරණය කරනවා කියන්නේ ඒ ආයතනයේ ලාභය සහ පැවැත්ම අනිවාර්යයෙන්ම තහවුරුයි කියන එකයි. ඉතින් අද අප මේ කරුණු දිහා බැලුවේ මූලාශ්‍රයට අනුකූලව ආයතනයක හෝ කළමනාකාරීත්වයේ පැත්තෙන්. හැබැයි මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් අහන අයට තනියම හිතන්න මම පොඩි අදහසක් ඉතුරු කරලා යන්නම්. මොකද්ද? සාමාන්‍ය ආයතනයක් තමන්ගේ සේවකයන්ගේ ප්‍රතිස්ථාපන පිරිවැය එහෙමත් නැත්නම් අනාගත ඉපැයීම් වල වටිනාකම ගණනීය කරනවා කියලා අපි දැන් දන්නවා. හැබැයි අපි කවදා හරි හිතලා දෙනවද අපේම වෘත්තීය ජීවිතයේ ඇතුලේ අපි අපේම අගය ගණනය කරන්නේ කොහොමද කියලා? ඒක නම් ඇත්තටම හිතන්න ඕන දෙයක්. අපි ගැනම සැලකන්නේ මාසේ අන්තිමට පඩියක් විතරක් බලාපොරොත්තු වෙන එකම තන පල් වෙන වියදමක් විදිහටද? එහෙම නැත්නම් අලුත් දේවල් ඉගෙන ගැනීම ස්මාර්ට් විදිහට වැඩ කරමින් දවසින් දවස තමන්ගෙම අර ප්‍රතිස්ථාපන වටිනාකම වැඩි කරගන්න ආයෝජනයක් විදිහටද? ආයතනයක් අපිව වත්කමක් විදිහට දකින්න කලින් අපිව වත්කමක් විදිහට දකින්න පටන් ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒක මාරම වටිනා අදහසක්. ඒකට ටිකක් හිතලා බලන්න වටිනවා. අපි තවත් මේ වගේම වැදගත් සාකච්ඡාවකින් නැවත හමු වෙමු.